මේ සතියේ මම හිතන්නේ වඩාත්ම කතාබහට ලක්වුණු සිද්ධිය තමයි නන්දන ගුණතිලකගේ හදිසි මිය යෑම. ඒක හදිසි මිය යාමක් විදියට සටහන් කරන්න හේතුව තමයි කිසිවෙකුත් අපේක්ෂා නොකළ අවස්ථාවක තමයි ඔහු මරණයටපත් වෙන්නේ. අපි දන්න පරිදි ඔහුට බරපතල රෝගයක් එහෙම තිබුණේ නැහැ. පහුගිය කාලේ ඔහු ඊටාම හොඳින් නිරෝගීව හිටියා. නමුත් ඔහු 18 වෙනිදා බව ප්‍රාප්ත වුණා. මේ අද්දි ඔහුගේ වයස අවුරුදු 63ක්. නන්දන ගුණතිලක කියන්නේ සරසවි සමයේ පටන්ම සක්‍රියව දේශපාලනයට සම්බන්ධ වුණු පුද්ගලයෙක් සහ 1999 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් විදියට දේශපාලනික පොර පිටියේ පොර බොදපු බොහොම ශක්තිමත් දැවැන්ත දේශපාලනික චරිතයක්. 1962 තමයි නන්දන උපත ලබන්නේ වාද්දුවේදී. MD නන්දන ගුණසේන ඔහුගේ නම පානදුර සුමංගල විද්‍යාලයෙන් තමයි ද්විතීක අධ්‍යාපනය ලබන්නේ. ඔහුගේ පියා ගුරුවරයෙක්. ඔහුට ඉන්නවා සහෝදර සහෝදරයන් සිව් දෙනෙක්. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ නන්දන යන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. එහි කෘෂිකර්ම පීඨයේ තමයි අධ්‍යාපනය හදාරන්නේ. එම පීඨයේත් ශිෂ්‍ය දේශපාලන කරලියේ ඉදිරි පෙළ ප්‍රබල සහ ප්‍රමුඛ පෙළේ සමාජිකයෙක් බවට නන්දන පත් වෙනවා. ධර්මන් වික්‍රමරත්න මහත්මයා ලංකාදීපයට ලියන ලිපියක දැක්වෙන්නේ 1976 ඉඳන් 1983 දක්වා කාලය තුල නන්දන එක්සත් ජාතික පක්ෂයට ලැබිව සමාජවාදී ශිෂ්‍ය සංගමේ සමාජිකයෙක් වශයෙන් ක්‍රියා කළා කියන කාරණය. ඒ වගේම නන්දන 1984 දී ජවිපෙ හා සම්බන්ධ වුණා කියලයි ධර්මන් වික්‍රමරත්න ඔහුගේ ලිපිවල පෙන්වා දෙන්නේ. මම ගරිල්ල බටෙක් යුද්ධෙ හිටියේ. එහෙමයි නන්දන ගුණතිලක ඔහුගේ දේශපාලන ගමන් මග සම්බන්ධව බහුගිය කාලේ පළ කරපු බොහොම ජනප්‍රිය එක කතාවක සටහන් වුණේ. තමන් පූර්ණ කාලීනව දේශපාලනය වෙනුවෙන් උපාධිය අතහැරි බව නන්දන ගුණතිලක ගිය අවුරුද්දේ තමන්ගේ Facebook පිටුවේ ප්‍රකාශ කරලා තිබුණා. මම උපාධිය අත්හැරලා තුවක්කුව ගත්ත මිනිහෙක් විදියටයි නන්දන විසින් නන්දනව හඳුන්වා දුන්නේ. 1994 දී නන්දන ජවිපයේ ප්‍රධාන ලේකම් ධූරය බාර ගන්නවා. 94 කියන්නේ ජවිපය සම්පූර්ණයෙන්ම කෑලි කෑලි වලට කැඩිලා ගිහිල්ලා නැවත ජවිපය හොයා ගන්නා යුගයක්. ඒ යුගයේ ප්‍රධාන ලේකම් ධූරය දරන්නේ නන්දන. ඒ සම්බන්ධ විමල් ඊරවංශ හිටපු අමාත්‍යවරයා ඔහුගේ Facebook අඩවියේ ලිපියක් ලියලා තිබුණා. 1994 මහමැතිවරණයට පෙරම ජවිපේ නිල අයිතිය පිළිබඳව අර්බුදයක් නිර්මාණය වී තිබිණි. එහිදී සෝමවංශ සහෝදරයා මූලිකව සටන් කළ සටන තුළ නන්දනද පසුවිය. පසුව නන්දන ජවිපේ ප්‍රධාන ලේකම් ධූරයට පත් කිරිණි. ටිල්වින් සිල්වා සිටියේ හිරගෙදරය. ටිල්වින් දඩුවම් ලැබ සිරගෙදරින් නික්ම විට සෝමවංශ සහෝදරයා යෝජනා කළේ ඔහුට මහ ලේකම් ධූරය ලබා දෙන ලෙසයි. කීසැනින් නන්දන එම ඉල්ලීමට අවනත විය කියලා තමයි විමල් ඊරවංශ තමන්ගේ බුකියේ නන්දනගේ ගැන ලියපු ලිපියක සටහන් වෙලා තිබුණේ. කොහොමුණත් මම ගරිල්ල බටෙක් ටිල්වින් වගේ සම්පූර්ණ යුද්ධ කාලේ හිරේ හිටිය මිනිහෙක් නෙමෙයි කියලා නන්දන බරපතල ප්‍රකාශයක් කළා ගිය අවුරුද්දේ. 1999 පැවති ජනාධිපතිවරණයේ නන්දන ගුණතිලක ජවිපේ අපේක්ෂකයා වශයෙන් තරඟ වැදුණා. ගිය අවුරුද්දේ පැවති රූපවාහිනී වැඩසටහනකදී නන්දන ප්‍රකාශ කළේ තමා ඉදිරිපත් වුණේ වමේ පොදු අපේක්ෂකයා විදියට කියලා. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා ජවිපේ පැවැත්වුණු අභ්‍යන්තර සාකච්ඡාවක මුලදී මානුෂීය හේතු දක්වමින් නන්දන අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කළත් පසුව ඒ අපේක්ෂකත්වය බාරගත්ත කියලත් විමල් ඊරවංශ තමන්ගේ බුකී සටහන් කරලා තිබුණා. එම ජනාධිපතිවරණයේදී නන්දන ඡන්ද 3,44,173ක් ලබා ගත්තා. ජයග්‍රහණය කරපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඡන්ද ලක්ෂ 43ක් ලබා ගත්තා. රනිල් වික්‍රමසිංහ දෙවනියා වුණා ඡන්ද ලක්ෂ 36ක් ලබා ගත්තා. කොහොමුණත් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට අනුව නන්දන ගුණතිලකගේ ව්‍යවස්ථාදායක සේවා කාලය වසර 9ක් 2000 තමයි ඔහු පාර්ලිමේන්තුවට එන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටවන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එම සන්ධානයේ සභාපතිවරයා වෙන්නෙත් නන්දන ගුණතිලක. 2005 අවුරුද්දේ නන්දන ගුණතිලක ජවිපෙන් ඉවත් වෙනවා නිල වශයෙන් ඔහුගේ අභ්‍යන්තරව නිර්මාණය වුණු මතවාදී ගැටුමක් හින්දා කියලා කියන්නේ. 2008 දී ඔහු ජාතික නිදහස් පෙරමුණේ බිහි කිරීමේ කටයුත්ත බාර ගන්නවා. එහි ප්‍රධාන ලේකම්වරයා විදියට පත් වෙනවා.
2009-10 මහින්ද රාජපක්ෂ රජයේ ඔහු තැපැල් හා විදුලි සංදේශ වැඩබල අමාත්‍යවරයා විදියට පත් වෙනවා. 2009දී ඔහු සංචාරක අමාත්‍යවරයා විදියටත් තනතුරක් ලබා ගන්නවා. හැබැයි 2014 අවුරුද්දේ ඔහු බුලත් කොළය හැර දාන්න තීන්දුව කරනවා. එහිදී මාධ්‍ය හමුවක් පවත්වමින් නන්දන ප්‍රකාශ කරන්නේ පාදඩ රස්ත්‍යාදුකාර ආර්ථිකයක් මේ රටේ හදලා තියෙන්නේ. කුඩුකාරයෝ ධනපති වෙලා, ජාවාරම්කාරයෝ ධනපති වෙලා, කැසිනෝකාරයෝ ධනපති වෙලා, කොමිස්කාරයෝ ධනපති වෙලා හිතලා බලන්න 2010 පස්සේ නිර්මාණය වෙච්ච ධනපතියෝ කොහොම මිනිස්සුද කියලා මේ ආදී වශයෙන් තමයි ඔහු ප්‍රකාශ කළා 2014 දී බුලත් කොළය නැත්නම් මහින්ද රාජපක්ෂ රජය හැරදාලා එතනින් ඉවත් වෙනවා. 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජයග්‍රහණය කරවීමේ සටනේ ප්‍රබල සමාජිකයෙක් විදියට නන්දන ගුණතිලක අපට කැපී පේනවා. ඔහු ඊට පස්සේ දෙවරක් පානදුර නගර සභාවට තේරීපත් වුණා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් එහි නගරාධිපතිවරයා විදියටත් පත් වෙනවා. නන්දනගේ මරණයත් සමගම ජවිපේ සහ ජවිපේ විරෝධී දේශපාලන මතදරන සියල්ලක්ම පාහේ තමන්ගේ ෆේස්බුක් අඩවිවල සහ ට්විටර් අඩවිවල නන්දන සම්බන්ධව මත පළ කරලා තිබුණා. නන්දන ගුණතිලක ගිය අවුරුද්දේ ප්‍රබල ලෙස මතුවෙන්න කාරණා කීපයක් බලපෑවා. ඔහු ගිය අවුරුද්දේ තමන්ගේ ෆේස්බුක් එකේ ලියලා තිබුණා 87-90 ජවිපේ කළ සියලු ඝාතනවල තොරතුරු මාළඟ තියෙනවා සහ එවකට අවිදරුවෝ සියල්ලන්ටම දඬුවම් දෙන්න කියලා. ඒ ප්‍රකාශය සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය කරු ප්‍රකාශයක් වුණා. ඒ වගේම ගිය අවුරුද්දේ තිබුණු රූපවාහිනී සාකච්ඡාවක නන්දන කියනවා මනුෂ්‍ය ඝාතන නොකළ නමුත් ඒ සිද්ධ වෙච්ච ඝාතන සියල්ලේ වගකීම තමන් බාර ගන්නවා කියලා. ඒක අවස්ථාවක ඔහු අල්ලස්සා දූෂණ කමිෂන් එකේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක සම්බන්ධවත් බරපතල ආందోලනාත්මක ප්‍රකාශයක් කරා. මම කැඳ වූ නීති කමිටුවේ හිටපු එක සමාජිකයෙක් තමයි රංග කියලා නන්දන ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයත් එක්කත් නැවත වතාවක් දේශපාලන කරළියේ නන්දන සම්බන්ධව ආందోලනාත්මක තොරතුරු වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඔහු පහුගිය කාලේ තමන්ගේ Facebook අඩවියේ සහ කරපු යම් යම් YouTube සාකච්ඡාවලදී දැනට ජවිපේ සමාජික දරන කීප දෙනෙක්ට එල්ල කරපු චෝදනා සම්බන්ධවත් පහුගිය කාලේ විවිධ කතා බහට ලක් වුණා. කොහොම වුණත් නන්දන ගුණතිලක මිය ගියා. ඔහුගේ අවසන් කටයුතු හෙට ඒ කියන්නේ 21 වෙනිදා සිද්ධ කිරීමට නියමිතයි. ඒ තමයි අද අපි කොළඹ සිට ඔබට ගෙනෙන වාර්තාව නන්දන ගුණතිලකගේ මරණය.